ඊළඟට කොස්කොත්තු වීඩියෝ එකක් ඕන. දෙන්නම් ආයුබෝවන් යාළුවනේ. කමෙන්ට් එකේ තිබ්බ විදියට අපි කොස්කොත්තුවක් තමයි අද හදන්නේ. මේ වගේ හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩාගෙන හොඳට සුද්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ කොස් ටික හීනි කෑලි වලට කපා ගන්න ඕන. හරි යාළුවනේ, අපි ඔක්කොම කොස් ටික කපා ගත්තා. මේ වගේ කෑලියෙන්න තමයි කොස් ටික කපා ගන්න ඕන. මේ වගේ වෙනම ලීස් කෑලි ටිකක් ලොකුවට කපා ගන්න ඕන. ලුණු කෑලි ටිකක් ලොකුවට කපා ගන්න ඕන. මේ වගේ හීනියට ලීස් ටිකක් කපා ගන්න ඕන. මේ වගේ කොස් ටික ලිපේ තියාගෙන තඹ ගන්න ඕන. හරි යාළුවනේ, ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදු ලූණු ටිකක් දාගන්න ඕන. සුදු ලූණු ටික හොඳට බැදුනට පස්සේ අපි මේකට ලූණු ටිකකුත් දාගත්තා. මේ ටික හොඳට බැදුනට පස්සේ අපි කැරට් ටිකකුත් දාගත්තා. හරි යාළුවනේ, අපි දැන් මේකට බිත්තර දෙකකුත් දාගත්තා. මේක හොඳට තැඹුණාට පස්සේ කොස් ටික දාගත්තා. දැන් මේ ටික කවණම් කරගන්න ඕන. මම දැන් මේකට මස් ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේ විදිහට තමයි අපි කොත්තුව හදාගත්තේ. එහෙනම් අපි මේ කොත්තුව කාලා බලමු. ෆිට්. එහෙනම් යාළුවනේ, අද අපේ වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.